ඒ සැනසීම සඳහා අවශ්‍ය වෙන භෞතික දේවල් හැමදේම ලස්සනට තිබ්බද නැද්ද? තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය වෙන රජමාලිගා ටික ගොඩනැගිලා තිබුණා. දේශගුණයට අනුකූල විදිහට කටයුතු කිරීම සඳහා ඒ මාලිගා සුද්ධෝදන රජතුමා ඉදි කළා තිබ්බා. එක ලෙඩෙක් සිද්ධාර්ථ කුමාරයාට පේන්න තිබෙන්නේ නැහැ. එකම දුකක් කියන්නේ මොකක්ද කියන එක සිද්ධාර්ථ කුමාරයාට පොඩි කාලේ ඉඳන්ම ඒක පේන්න දුන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද කියන එක අහන්න දුන්නේ නැහැ. එතකොට හිතන්න අපි මේ පොඩි කාලේ ඉඳන් දුක කියන්නේ මොකක්ද කියන එක දකිනවා. පොඩි කාලේ ඉඳන් අපි ජීවිතේ දුක් විඳිනවා. හැබැයි තාමත් අපිට මේකෙන් ගැලවීමේ අවශ්‍යතාවය ඇති වෙලා නැහැ. මේ සංසාරයෙන් ගැලවීමේ අවශ්‍යතාවය අපිට ඇති වෙලා නැහැ. අපි මේකේ ඔහේ දුවනවා නේ. හරිද? මේ తాවකාලිකව ලැබිච්ච මනුස්ස භවය මේක තමයි එකම දේ කියන තැන ඉඳගෙන අපි අපේ පවුල නඩත්තු කරනවා, අපේ දරුවෝ නඩත්තු කරනවා, දෙමව්පියෝ නඩත්තු කරනවා, සමාජයක් නඩත්තු කරනවා, අනුන් සතුටු කරන දේවල් කරනවා. මෙතන තමයි එකම තැන කියලා හිතාගෙන අපි මුලා වෙලා මේකේ රැවටිලා කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. දැන් මම ඒකයි කියලා මේ කියන්නේ ඔය ගෙදර දාලා ඉන්න, දරුවෝ ටික දාලා ඉන්න. එහෙම කියනවා නෙවෙයි. තේරුම් ගන්න මේක తాවකාලික නවාතැන් පොලක්. తాවකාලික අපිට හම්බ වෙච්ච නැවතුම් පොලක්. මේ తాවකාලික නවාතැන් පොලෙන් අපිට සමුගන්න හම්බ වෙන දවස කවද්ද කියලා දන්නවද? අපි මැරෙන දවස දන්නවද? මේ බනහන කවුරුවත් මැරෙන දවස දන්නේ නැහැ. මරණය කියන එක ඕනෙම වෙලාවක මේ ඕනෙම කෙනෙකුට ඕනෑම වයසකදී ඕනෑම තැනකදී ජීවිතේට එන්න බැරිද? පුළුවන්. ඒ මරණය කියන එකට කොණ්ඩේ පැහෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැම රැලි වැටෙන්න ඕනේ කියලා එකක් නැහැ. වයස අවුරුදු 60 70 පහු වෙන්න ඕනේ කියලා එකක් නැහැ. වයසේ ભેදයක් නැහැ. කිසිම ભેදයක් නැතුව ඔබට මට ජීවිතේ ඕනෙම මොහොතක මරණය ළඟට එන්න පුළුවන්. හැබැයි ඒ තරම් අවදානමක් තියාගෙන මේ ලැබිච්ච මනුසත් භවයේ නිවන වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම්, ධර්මයක් වෙනුවෙන් කැප වෙන්නේ නැත්තම්, අනක කෙරෙහි ඉරිසියා කරමින්, අනක කෙරෙහි කුහකකම් කරමින්, අනුන්ට වරද්දන්නේ කොහොමද කියන තැන ඉඳගෙන අපි මේකේ සැලසුම් හදනවා නම් අනකට වඩා කොහොම හරි මං ඉස්සරහට යන්න ඕනේ. දැන් නිකමට හිතන්න මේකේ මේ තාවකාලික නවාතැන් පොලේ අපිට අනෙකත් එක්ක තරගයක් තියෙන්නේ නේ. අනිත් කෙනාට වඩා මම ඉස්සරහට එන්න ඕනේ. අනිත් කෙනාට වඩා මම කැපිලා පේන්න ඕනේ. මේ తాවකාලික නවාතැන් පොලක එයාට වඩා දෙයක් මට තියෙන්න ඕනේ කියලා හිතාගෙන අපි මේකේ විඳවනවද නැද්ද? කොච්චර අපි මේකේ විඳවනවද? අනේ අහවලාට තියෙන දේවල් මට නැහැ. නේ අහවලාට ලැබිච්ච දේවල් මට ලැබිලා නැහැ. එයාලට නම් ඕනේ තරම් සල්ලි තියෙනවා. එයාලට නම් ලොකු ගෙවල් තියෙනවා. එයාලට නම් හොඳ පවුලක් ඉන්නවා නේ. අපිට තමයි මේ මොකුත් නැත්තේ. අපිට තමයි කන්න බොන්න ටික හරියට නැත්තේ.